Hi friends. ඔන්න ඉතින් මෙදා පාර මේ ක්‍රිස්මස් සීසන් එකේ අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එකකට යන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔයාලට දැන් පේනවා නේද ක්‍රිස්මස් සීසන් එකට කොළඹ නගරේ කොහොමද ඩෙකරේට් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඩෙකරේෂන් උත් බලාගෙන අපි මෙදා පාර ඩෙස්ටිනේෂන් එකට ගියේ ගෝල්ෆ් ෆේස් එක අවර තියෙන හොටෙල් එකකට. මේ හොටෙල් එකට මීට කලින් දෙපාරක් විතර ගිහිල්ලා තියෙනවා. පළවෙනි පාර අපි ගියේ හයි ටී බුෆේ එකකට. ඉතින් දෙවෙනි පාර අපි ගියේ මිඩ්නයිට් බුෆේ එකකට. ඉතින් මං හිතන්නේ මිඩ්නයිට් බුෆේ එකක් තියෙන එකම හොටෙල් එක තමයි මේ හොටෙල් එක. ඉතින් මිඩ්නයිට් බුෆේ එක ගැන කියනකොට ඔයාලා දන්නවා ඇති දැනටමත් අපි මෙදා පාර ඩෙස්ටිනේෂන් එකට හොටෙල් එක මොකක්ද කියලා. ඉතින් මෙදා පාර මේ හොටෙල් එකට යන්නේ ඩිනර් එකක් try කරන්න. ඉතින් මෙදා පාර මේ හොටෙල් එකේ තිබුණේ ඩිනර් බුෆේ එකක්. ඔව් ඉතින් දැන්වත් ඔයාලා දන්නවා ලොකේෂන් එක මොකක්ද කියලා. ඉතින් මෙදා පාර අපි ඩිනර් බුෆේ එක try කරන්න ආවේ රාමඩා හොටෙල් එකට. ඉතින් කලින් කිව්වා වගේ අපි මෙදා පාර මේ ඩෙස්ටිනේෂන් එකට ආවේ ක්‍රිස්මස් සීසන් එකේනේ. ඉතින් ඔයාලා දැන් පේනවා ඇති මේ හොටෙල් එක කොහොමද ක්‍රිස්මස් සීසන් එකට ඩෙකරේට් කරලා තිබුණේ කියලා. ඇත්තට මාරම ලස්සන විදිහකට එයාලා හොටෙල් එක ඩෙකරේෂන් කරලා තිබුණා. ඉතින් මේ ඩෙකරේෂන් බලාගෙන එන්න අපි ඇතුළට යමු. මෙදා පාර එයාලගේ හොටෙල් එක ඇතුලේ කොහොමද එයාලගේ ඩෙකරේෂන්ස් තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ රාමඩා හොටෙල් එකේ ඇතුලේ මෙදා පාර එයාලා හදලා තිබුණ ක්‍රිස්මස් ට්‍රී එක. ඉතින් ඒක මාරම ලස්සනයි. ඇත්තටම කියනවා නම් මෙයාලගේ මේ තියෙන ඩෙකරේෂන් වලට අපි පිස්සු ඇట్లా වගේ තමයි හිටියේ. ඉතින් මේ ඩෙකරේෂන් ඇතුලේ තියෙන ඩෙකරේෂන්ස් ඒ වගේම එළියේ තියෙන ඩෙකරේෂන්ස් ඔක්කොම බලාගෙන අපි ඊළඟට ගියේ අපි ආව මේන් කාරණාවට. ඒ තමයි ඩිනර් බුෆේ එකට. ඉතින් අපි බලමු කොහමද ඩිනර් බුෆේ එක තිබුණේ කියලා. Hi friends. අද අපි වෙලා තියෙන්නේ අලුත් තවත් හොටෙල් එකකට කොළඹ දෙන. මේ රාමඩා හොටෙල් එකට. මීට කලින් ඇවිල්ලා තියෙන හයි ටී එකට මේ අපේ ඩිනර් එක ඒකට අපි ආවේ. මම අපි කොහොමද කියන්නේ? දැන් මේ වලට පේන තියෙන්නේ රාමඩා හොටෙල් එකේ යාළගේ ඩිනර් බුෆේ එක arrange කරලා තිබුණ රෙස්ටුරන්ට් ඒරියා එක. ඇත්තටම කියනවා නම් මේ රෙස්ටුරන්ට් එකට ගියාම කෙලිම නිකන් අපිට තියෙන්නේ ඉන්දියන් vibe එකක් තමයි දැනුනේ. ඉතින් මේකේ ඉන්ටීරියර් ලුක් එක හදලා තියෙන්නේ ඉන්දියන් vibe එකකට. ඉතින් දැන් අපි යමු ඩිනර් බුෆේ එක පැත්තට. ඉතින් ඉස්සෙල්ලාම ඩිනර් බුෆේ එක ස්ටාර්ට් කරේ සැලඩ් කෝනර් එකෙන්. සැලඩ් කෝනර් එක ගැන කියනවා නම් මෙතන රෙඩිමේඩ් වගේම අපිට කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන් සැලඩ් වර්ග කිහිපයක්ම තිබුණා. ඉතින් ඒ වගේම මේ සැලඩ් කෝනර් එකේම එයාලා සුෂි වර්ග කිහිපයක් arrange කරලා තිබුණා. ඉතින් ලොකුම variety එකක් නැහැ. but තිබුණ variety එකේ food items එක මාරම රසයි. ඉතින් දැන් මේ අපි ඉන්නේ bread and soup කෝනර් එකේ. සුප් එක විදිහට යාලා arrange කරලා තිබුණේ cream of chicken soup එකක්. ඉතින් සැලඩ් කෝන් එකයි බ්‍රෙඩ් කෝන් එකෙන් පස්සේ අපි ඊළඟට ගියේ මේන් එක පැත්තට. ඉතින් මෙතන මේන් එකේදී variety කිහිපයක food items තිබුණා. එතන spaghetti, fried rice, beef lasagna ඒ වගේ food items කිහිපයක් එතන තිබුණා. ඉතින් මේන් එකේ ඊට අමතරව ඉන්දියන් කෝන් එකක් වගේ ඉන්දියන් ෆුඩ් අයිටම්ස් කිහිපයකුත් තිබුණා. ඉතින් ඔයාලට මේ පේන තියෙන්නේ ඉන්දියන් ෆුඩ් අයිටම්ස් ටික.
ඔයාලට මේ පේන තියෙන්නේ ශ්‍රී ලංකන් ෆුඩ් කෝන් එක. එතන ස්ටීම් රයිස් එකක්, එක් කොත්තු එකක්, ඒ වගේම ඩාල් කරි එකක් වගේ ෆුඩ් අයිටම්ස් කීපයක් එතන arrange කරලා තිබුණා. ඒත් එක්කම එතන යාළුවගේ තිබුණා live action station එකක්. එතනදී ඔයාලට අවශ්‍ය විදිහට ඔම්ලට් එකක් වගේ හදාගන්න පුළුවන්. දැන් මේ අපි ඉන්නේ තිබුණ ඩෙසර්ට් කෝන් එකේ. ඉතින් මෙතන ඩෙසර්ට් අයිටම් කිහිපයක් තිබුණා. ඉතින් මාරම රසයි ඩෙසර්ට් අයිටම් එයාලා arrange කරලා තිබුණා. ඉතින් මේ කෑම බීම බලන ගමන් ඔයාලා අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම අපේ වීඩියෝ එකට like comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් කලින් කිව්වා වගේ මේ රාමඩා හොටෙල් එකේ ඩිනර් බුෆේ එකට ලොකු variety එකක් නැතත් තිබුණ කෑම අයිටම් ටික හොඳට ඒකට arrange කරලා තිබුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ ඩිනර් බුෆේ එකේ තිබුණ ෆුඩ් අයිටම් ටික රස බැලුවේ. ඉතින් අපි ගත්ත ෆුඩ් අයිටම්ස් ටික ඔයාලට පෙන්නන්නම් මේ වීඩියෝ එකේ ඉස්සරහට. ඉතින් මං නම් හිතන්නේ ඔයාලත් මේක try කරන්න ඕනේ. ඩිනර් බුෆේ එකක් විදිහට අපි ඔයාලට recommend කරනවා. ඉතින් එයාලගේ තිබුණ ෆුඩ් වල quality එකත් එක්කම වගේම තමයි අපි ස්පෙෂලි කියන්න ඕනේ එයාලගේ staff service එක ගැන. ඇත්තටම අපිට හම්බුන staff එක මාරම හොඳයි, මාරම friendly, ඒ වගේම හොඳ service එකක් අපිට දුන්නා. ඉතින් අපි හැමදාම කියනවා වගේ ඔයාලගේ යාළුවොත් එක්ක, ඔයාලගේ ෆැමිලි එකේ අයත් එක්ක, නැත්නම් ඔෆිස් එකේ අයත් එක්ක ඔයාලට ඩිනර් බුෆේ එකක් try කරන්න යන්න අයිඩියා එකක් තියෙනවා නම් රාමඩා හොටෙල් එකේ මේ ඩිනර් බුෆේ එක try කරලා බලන්න කියලා අපි ඔයාලට recommend කරනවා. ඒ වගේම යන්න කලින් පුළුවන් නම් reservation එකක් දාලා යන්න අමතක කරන්නත් එපා. ඉතින් reservation එකක් දාගන්න ඕන details අපි description එකේ සඳහන් කරන්නම්. එතනින් ඔයාලට කතා කරලා ඔයාලා reservation එකක් දාගන්න පුළුවන්. ඉතින් දැන් මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ අපි මේ dinner buffet එකේදී අපි try කරපු food items කීපයක්. ඉතින් මෙතන යාලගේ මුලින්ම ගත්තොත් salad corn එකේදී යාලගේ salad items කීපයක් තිබුණා, මාරම රසයි. ඒ වගේම main එකේදී යාලගේ fried rice, spaghetti, ඒ වගේම chicken devil, ඒ වගේම miso devil වගේ ෆුඩ් යිටම්ස් කිහිපයක් තිබුණා. ඒ වගේම ඉන්දියන් කෝන් එකේ තිබුණා බුරියානි එකක්, ඒ වගේම නාන් රොටි, ඒ වගේම ලයිව් ඇක්ෂන් ස්ටේෂන්ස් දෙකක් තිබුණා. එකක් හොපර්ස් සෙක්ෂන් එකක් තිබුණා. ඒ වගේම අපිට ඔම්ලට් එකක් වගේ හදාගන්න පුළුවන් එග් ස්ටේෂන් එකක් තිබුණා. ඒ වගේම ඩෙසර්ට් එක තිබුණ අයිටම් ටික නම් මාරම රසයි. ඉතින් ඩෙසර්ට් කෝන් එකේදී චොකලට් අයිස්ක්‍රීම් එකක්, ඒ වගේම හොට් චොකලට් පුඩින් එකක්, ඒ වගේම මූස් කේක්ස්, ඒ වගේ අයිටම්ස් කිහිපයක් තිබුණා. ඉතින් මේ වගේ රසම රස කෑම වීඩියෝ ගේන අපේ නිලුෂයෙන් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම අපේ වීඩියෝස් වලට like comment කරන්නත් අමතක කරන්න එපා. Hi friends, ඔන්න ඉතින් අපි ඩිනර් එක ගත්තා රාමඩා හොටෙල් එකකින්. ඉතින් අපි try කරා. අතරම හොඳයි, ලොකු variety එකක් නැහැ. බත් ඒක මට තිබුණ කෑම ටික හරියට තිබ්බා. විශේෂම කියන්න ඕන මම සාමාන්‍ය සුෂි ලවලනේ නෙවෙයි. සුෂි මේ ඔක්කොම වගේ රහයි. ඉතින් අදක නැත්නම් අපි ඔක්කොම try කරපු ඔක්කොම සුෂි රහයි. වෙනස් variety එකක් තිබුණේ. හොඳ තිබුණා. පොඩි variety ටිකක් වුණාට ඒ තිබුණ variety ඉස්සර food item ටික හොඳයි. කියන restaurant type එකක තිබුණා, ඉන්දියන්, ශ්‍රී ලංකන් තිබුණා. ඒ තිබුණ variety එක කරනවා සාමාන්‍ය හොඳයි. කැම ටික හොඳයි. අපි ආවේ මේ පාර ක්‍රිස්මස් එකට ඔන්න ලස්සන සල්සලා තියෙනවා ඩිකෝස්. ඔල පේන දේ පිටිපස්සෙන් කියනවා
ඇත්තටම හොඳ අත්දැකීමක්. කාර්මණ්ඩලෙත් හොඳයි. නිදහස් නිස්කලංක පරිසරයක් තියෙන්නේ. ඔයාලා තෙල් try කරලා බලන්න. කොහොමද කියලා. එහෙනම් අපි දෙන්න තවත් ඉතින් ආරව හම්බෙන්නේ නැහැ. එතකන් ගිහින් bye. ඉතින් guys අපි තවත් මේ වගේ ඩෙස්ටිනේෂන් එකකින් එහෙමත් නැත්නම් රසම රස කෑම කතාවකින් ආලව හම්බෙන්න එනකන් දැනට අපි ගිහිල්ලා එන්නම්. Bye.